දැන් මම පොඩි කතාවක් කියන්නම්. රුවන්වැලි සෑය බලන්න ගිහපු කට්ටිය අත උස්සන්න බලන්න. අතපහත් දාන්න. රුවන්වැලි සෑයේ පින්තූරයක් තමන්ගේ ෆෝන් එකෙන් තමන්ගේ කැමරාවෙන් ගහගෙන ආපුව අත උස්සන්න. පින්වත්නි, රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ. ජීවමාන භාග්‍යවතුන් වහන්සේගේ පින්තූර නම් ගන්න එපා, අපායේ යනවා කියලා බණකට මට ඇහුණා. මං කිව්වේ නෙමෙයි, එහෙම කියලා බණකට මට ඇහුණා. දැන් මං අහන පොඩි ප්‍රශ්නයක්. රුවන්වැලි සෑයට ගිහිල්ලා වඳින වෙලාවේ ඇති වෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද? අයියෙන් කියන්නේ කුසල් සිද්නේ. කුසල් සිද්ද. ඒ පින්තූරේ අරගෙන ඇවිල්ලා දවසකින්, සතියකින්, මාසෙකින්, අවුරුද්දකින් නැවත ඒ පින්තූරය බලනකොට ඔයාට ඇති වෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද? මොනවාද? කුසල් සිද්ද. දෙල් ගස්වල පොල් හැදෙනව දැකලා තියෙනවද? නෑ. කුසල් සිත් වලින් අපාය යන්න පුළුවන්ද? එහෙනම් අර කියපු කතාව ඇත්තද බොරුද? අන්න ඒවට තමයි කියන්නේ බොනිකර තරුව කියලා. දැකලා තියෙනවද? මොකද්ද? බොනිකර තරුව. දැන් ඒක දැනගන්න නම් මොකද්ද දැනගෙන ඉන්න ඕන? මොකක්ද දැනගෙන ඉන්න ඕන? මොකක්ද දැනගෙන ඉන්න ඕන? සිත් වැඩ කරන විදිය. මම බනිනම නෙමෙයි, මේ අපච්චිලට මම කියන්නේ මේ මෙච්චර කල් වයසට ගිහිල්ලා ඔයා හිතන්න පෙර ජීවිතේ කොච්චර මල් පූජා කළාද මේ මනුස්ස ලෝකෙට ආවේ? පෙර ජීවිතේ කොච්චර දාන දීලාද බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසත් තෝරගත්තේ? පෙර ජීවිතේ කොච්චර පින් කළාද උපුල් වෙහෙර ආශ්‍රිතව ගමක උපදුනේ? එහෙම ඔක්කොම කරලා ඒත් අම්මා තාම ඔයාට නිවන් දකින්න ඕනේ මොකෙන්ද කියලා තේරෙන්නේ නැත්නම් මොකද්ද මේ කරගත්ත නැහිය? දැන් අදවත් හිතන්න ඕන මොකද්ද? අද ගෙදර ගිහිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කළා, පහනක් පූජා කළා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම නිවන් දකින්නේ පසේ බුදු වෙලා නම් ඒක කියලා වඳින්න ඕනේ. මම නිවන් දකින්නේ රහත් වෙලා නම් ඒක කියලා වඳින්න ඕනේ. අද වෙනකන් අපි නිකන් හරි ඕන එකක් වෙච්චාවි. ඕන පස්සක්. එහෙම බෑ. අද ඉඳලා කරුණා කළා ඔයා ඉලක්කයක් තියාගන්න මේ ගමනට. දැන් අපිට නායක හාමුදුරනේ අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට අපෙන් අහන ගුරුතුමා ඔයා වෙන්න කැමති කවුද? අපි කියනවා I want to be a doctor. මට මොකද දොස්තර කෙනෙක් වෙන්න ඕන. මට ඉංජිනේරුවෙක් වෙන්න ඕන. මම ගුරුවරයෙක් වෙන්න කැමතියි. අපිට පුංචිම කාලේ ඉඳලා ඒවා තිබුණා. හැබැයි අපි වයසට ගිහිල්ලා නිවන් දකින්නේ මොකෙන්ද කියලා තාම ටාගට් නැහැ. එතකොට අපි බෞද්ධද? මොකද්ද අපේ තියෙන බෞද්ධකම? කරුණා කළා දැන් ඇති මේ කෝලං නැටුවා මේක ඉවර කරගන්න කටයුතු කරමු. මේකේ නිෂ්ඨාවට යන්න කටයුතු කරමු. ඔයා හිතන්න පුළුවන් මොකද්ද? අපි බොහොම දුෂ්කර ගමක, අපි කුඹුරු කරන මිනිස්සු, අපි ගොයන් කපන මිනිස්සු, අපිට බෑ කියලා. කරුණා කළා ඒ බැරියාව සීතාද රෝගේ අයින් කරන්න. අද ඉඳලා පුළුවන්. ඔයාගේ පිටිපස්සෙන් ඔයාට පුළුවන් කරවන්න ගුරුවරයෙක් ඉන්නවා. මං ඒක බාර ගන්නවා. ඔයා වැටෙන, ඔයාට බැරි වෙන, ඔයාට තේරෙන්නේ නැති හැම තැනකදීම මං ඔයාට පිහිට වෙන්න බාර වෙනවා. මතක තියාගන්න සුනීත සෝපාක කියලා කියන්නේ අසූචි ඇද්දාය. රජ්ජුමාලා කියලා කියන්නේ 16ක්. ඒ අයත් නිවන් දැක්ක ශාසනයක. ඇයි අම්මා ඔයාට බැරි? එස කරුණා කළා. ඇයි අපච්චි අපිට බැරි? බැරි නෑ. මේකට අවශ්‍ය ප්‍රතිපාදන ටික මේ පහසුකම් ටික ලබා ගත්තා නම් පුළුවන්. අද ඕන කෙනෙකුට බණ අහන්න හැකියාව තියෙනවා. නේද නායක හාමුදුරනේ? අපි පුංචි කාලේ මම දන්නේ නායක හාමුදුර අපිට වඩා ගොඩක් වැඩිමල්. අපි පුංචි කාලේ රේඩියෝ එකේ සිකුරාදට විතරයි බණක් ගියේ. දැන් හැම channel එකකම බණ. හැම TV channel එකකම බණ. තරංගයක් තියෙන. හැබැයි මොකද වෙන්නේ? ඒකත් බැරි නා වැඩක් නෑ. අනිත් එක YouTube එක ගත්තොත් අපිට ඕන විදියක බණ අහන්න පුළුවන්. හැබැයි පරිස්සම් වෙන්න ඕන. YouTube එකේ හැමෝගෙම බණ අහන්න යන්න එපා. ගොඩාක් කට්ටිය මොකද වෙන්නේ? මිත්‍යාවල් වලට අහු වෙලා ඉන්නේ. ඒස කරුණා කරලා ඔයත් නිවැරදි බණ අහන්න පුරුදු වෙන්න. හරි? මම ඔයාට වග කියනවා අවුරුද්දක් වෙන මොකවත් බණ නොඇහුවා වුණත් කමන්නේ. ශ්‍රද්ධාව දියුණු වෙන දේශනා තියෙනවා ඒව අහන්න. හැබැයි විකෘති බණ අහන්න නැතුව
ප ဋ ාහන දේශනා ටික අහන්න. ඔයා ඊට පස්සේ නිවැරදි වුණාට පස්සේ ඉතුරු ටික අහන්න. ඔයාගේ මනස නිවැරදි වුණාට පස්සේ නිවැරදි ධර්මයේ දැනගත්තට පස්සේ ඕන එකක් අහන්න. එතකොට ඔයා දන්නවා මොකද්ද? මේක වැරදි, මේක වැරදි කියලා.